සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ප්‍රීමියම් තියටර් එකට. ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම ඩොකියුමන්ටරි ෆිල්ම් එකක්. මේකත් එසේ මෙසේ එකක් නෙවෙයි. 2023 අවුරුද්දේ සිද්ධ වෙච්ච සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු ඇමරිකානු රේසින් ඉතිහාසයේ උඩු යටිකුරු කරපු සුපිරිම ලෝක වාර්තාවක්. ඉතින් වට කිහිපයක් පමණක් තියෙන වම් පැත්තට විතරක් වංගු හරවන පැය 3කින් ඉවර වෙන ඇමරිකන් නැස්කා තරගවලට පර්ෆෝම් කරන්න හදපු කාර් එකක් ලෝකේ තියෙන භයානකම වැඩිම දරා ගැනීමක් තියෙන අමාරුම ලේස් එක වෙච්ච ලිමාන්ස් රේස් එකට සහභාගී කරනවා කියන එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් අවුරුදු 50ක් තිස්සේ ඇමරිකාවට බොඳ වෙලා තිබිච්ච හීනේ මාස 18ක මහන්සියෙන් වගේම ලෝකේ දැන්ටමත් ඉන්න සුපිරිම රේසින් ලෙජන්ඩ්ලගේ සහභාගීත්වයෙන් අභියෝග ගොඩක් මැද්දේ හරිම ලස්සනට හැබෑ කරගන්න විදිහ තමයි මේ ඩොකියුමන්ටරි මූවි එකේ තියෙන්නේ. ඉතින් පටන් ගත්ත තප්පරේ ඉඳන් ඇඩ්‍රිනලින් පම්පෙන මේ ෆිල්ම් එක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියක්. ඒ වගේම ජීවිතය ජයග්‍රහණය කරනවයි කියන්නේ පළවෙනියා වෙන එකම නැත්නම් එක්සෑම් පාස් වෙන එකම විතරක් නෙවෙයි. තමන් පටන් ගත්ත තමන් බාරගත්ත අභියෝගයේ මොන බාධකයක් ආවත් හරියට ඉවර කරන එක කියලා අන්තිමට මේ ෆිල්ම් එක බැලුවාම ඔයාලට තේරෙයි. එහෙනම් අභියෝගයට අභියෝග කරන ගමන් මුළු ලෝකෙම ගේම ඉල්ලපු ඇමරිකන් මස්ල් කාර්ස් වලටත් ලිමාන්ස් රේස් එක IT කියන එක මුළු ලෝකෙටම පෙන්නපු මේ ෆිල්ම් එක බලන්න තාමත් මගේ තියටර් එකේ සීට්ස් බුක් කරලා නැත්නම් සීට්ස් බුක් කරගන්න channel එකත් subscribe කරන ගමන් සෙට් වෙන අද මූවි එකට. කතාව පටන් ගන්නෙම 2023 දී ප්‍රංශයේ පැවැත්වෙච්ච ලිමාන්ස් තරගයෙන්. මෙතනදී අපිට පෙන්වන්නේ ලිමාන්ස් වල 100 වෙනි තරගය පවත්වන්න සූදානම් වෙන මොහොත. ඉතින් පේනවනේ කට්ටියගේ එක්සයිට්මන්ට් එක. ඒ වගේම ලිමාන්ස් වල 100 වෙනි සංවත්සරය තවත් රසවත් කරන්න ඇමරිකාව විසින් ලිමාන්ස් වලටම බිල්ඩ් කරපු කැමරා එකක් අද තරගයට සහභාගී කරවනවා. ඒ වගේම ලෝකේ වඩාත්ම දරා ගැනීමක් අවශ්‍ය වන තරගයට ඇමරිකන් නැස්කා එකක් ඇවිල්ලා කරන්න යන මේ වැඩේ ගැන හැමෝම අවධානයෙන් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ලිමාන්ස් තරග ඉතිහාසයේ සුවිශේෂී තරගය මේ විදිහට පැවැත්වෙනවා. කතාව ඒකත් එක්කම අපිව මාස 18ක් ආපස්සට අරයි යනවා. මෙතන අපිට පෙන්නනවා මේ ඇමරිකන් නැස්කා චැම්පියන්ෂිප් එක ලෝකෙට අඳුනලා දීපු බිල් ෆ්‍රාන්ස්. ඒ වගේම මෙයාට පිස්සු හැදෙන හීනයක් තිබිලා තියෙනවා ඇමරිකන් මස්ල් කාර් එකක් කවදා හරි ලිමාන්ස් තරගවලට දාන්න. ඉතින් 1976 දී බිල් පළවෙනි පාර්ට්ට එයාලගේ මස්ල් කාර්ස් දෙකක් ලිමාන්ස් වෙනුවෙන් දාලා තියෙනවා. ඒත් මේ කාර්ස් වලට තරගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ වට දෙකකට විතරයි. ඒකත් එක්ක මේ වාහනවල මෙකැනිකල් ෆේලියර් එකක් ඇවිල්ලා මෙයාලට තරගෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අවුරුදු 50ක් තිස්සේ මෙයාලට මේ හීනෙට ආපහු පණ දෙන්න මෙයාලට බැරි වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි වර්තමාන ලෝකේ නැස්කා වල ඉන්න හොඳම ටීම් එක වෙච්ච හෙන්රික් මෝටර්ස්පෝර්ට් කම්පැනි එක මේ වැඩේට ආපහු අත ගහන්නේ. මොකද මේකේ CEO තමයි රික් හෙන්රික්ස්. මෙයාලා මෙතනදී ඉතිහාසයේ ඉඳන්ම ලිමාන්ස් තරගවල තියෙන විශේෂත්වය විශ්ලේෂණය කරනවා. ලිමාන්ස් මාර්ගය හැතැම්ම 8.2ක් දිගයි. ඒ වගේම හැම කාර් එකක්ම අනිවාර්යෙන්ම පැය 24ක් කම්ප්ලීට් දුවන්න ඕනි. ඒ වගේම ලිමාන්ස් රේස් එක බලන්න එන ෆෑන්ස්ලට ඒක වෙනුවෙන්ම ඇඟ ඇතුලේ කැකෑරෙන පැෂන් එකක් තියෙනවා. ඒ වගේම ලිමාන්ස් තරග ඉතිහාසයේ අවස්ථා 4කදී විතරයි වෙන ක්ලාස් එකක රේස් කාර් එකකට මේ විදිහට තරගයට මුණ දෙන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් ෆෝඩ් vs Ferrari මූවි එක බලපු අය දන්නවා ෆෝඩ්ලා මසල් කාර් නැතුව ඩොලර් මිලියන ගාණක් වේදම් කරලා වෙනම කාර් එකක් හදලා ලිමාන්ස් රේස් එක දින්නයි කියලා. හැබැයි බිල්ගේ හීනය ඊට වඩා සෑහෙන එහා ගියපු එකක්. ඉතින් මේක හෙන්රික් මෝටර්ස්පෝර්ට් එකේ CEO දන්නවා. ඉතින් මෙයාට ඕනි වුණේ ඇමරිකන් DNA තියෙන මසල් කාර් එකක් ලිමාන්ස් තරග පිටියේ රජ කරවන්න. ඉතින් ඒක වෙනුවෙන් හෙන්රික් මෝටර්ස්පෝර්ට් එක ගරාජ් 56 කියලා ලෙජෙන්ඩරි ප්‍රොජෙක්ට් එකක් 2022 දී ඇනවුස් කරනවා. මේකෙදී මෙයාලා කැමරා එකක් තමයි මේ රේස් එකට දාන්න හිතන් ඉන්නේ. ඒ වගේම බිල් ෆ්‍රාන්ස්ගේ පුතා වෙච්ච ජිමි ෆ්‍රාන්ස් තමයි එයාගේ තාත්තගේ අසම්පූර්ණ වෙච්ච හීනය වෙනුවෙන් මේ අභියෝගය බාරගන්නේ. මෙතනදී මෙයාලට හම්බ වෙන ප්‍රධාන අභියෝගය තමයි වමට විතරක් හරවන්න තියෙන හැතැම්ම 1.5ක් විතර දිග ට්‍රැක් එකක පැය 3ක් විතර දුවපු නැස්කා කැමරා එකක් හැතැම්ම 8.5ක් දිග වට 32ක් පුරාවට පැය 24ක් දුන ලිමාන්ස් රේස් එකට ලෑස්ති කරන්නේ කොහොමද කියන එක. හැබැයි ගරාජ් 56 එක මේ අභියෝගය බාර අරගෙන ඇමරිකන් මසල් කාර් DNA ඉතුරු වෙන විදිහට ලිමාන්ස් තරගය දුවන්න තරම් රිලයබල් වෙන කැමරා එකක් මෙයාලා ටිකෙන් ටික බිල්ඩ් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේකට හෙන්රික් මෝටර්ස් එකේ CEO පත් කළේ රේසින් ඉතිහාසයේ හිටපු දක්ෂම කාලේ මණ්ඩල ප්‍රධානියෙක් වෙච්ච චඩ් කානෝස්. මෙයා ඇත්තටම නූලට වැඩ කරන ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඒක නිසා මෙයා මුලින්ම කරලා තියෙන්නේ ප්‍රංශයට ගිහිල්ලා මේ ලිමාන්ස් ට්‍රැක් එක ඉන්ස්පෙක්ට් කරලා ස්ටඩි කරලා බලන එක. ඊට පස්සේ මෙයාලා අදාළ ඇප්‍රූවල්ස් ඔක්කොම අරගෙන කෙලින්ම මෙයාලගේ කාර් එක බිල්ඩ් කරන වැඩේට බහැලා තියෙනවා. මේ වෙනකොට මෙයාලට ඉතුරු වෙලා තියෙන්නේ අවුරුද්දකටත් අඩු කාලයක්. ඉතින් මේ කාර් එක බිල්ඩ් කරන ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ගයිඩ් කරලා තියෙන්නේ චඩ් කානෝස්ම තමයි. ඉතින් මේ කාර් එක බරින්ටොන් 2.9යි. ඒ කියන්නේ නෝමල් නැස්කා එකකට වඩා ගොඩක් බර අඩුයි.
ඒ වගේම හෝස් පවර් 750ක් පුෂ් කරන කැමරෝලාගේ ZL1 V8 එන්ජින් එක අලුත් ඒරෝඩයිනමික්ස් fully modified race cockpit එකක් වගේම මෙයාලා මුලින් දැම්ම ආපහු මේක සම්පූර්ණයෙන්ම රීඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකට සපෝට් එකක් විදියට හෙන්රික් මෝටර්ස්පෝර්ට් කම්පැනි එකට Goodyear කියන ටයර් බ්‍රෑන්ඩ් එකේ ස්පොන්සර්ෂිප් එකක් පවා ලැබිලා තියෙනවා. ඉතින් මේ විදියට දිවාරය නොබලා මෙයාලා මේ කායක හදන් යද්දි තමයි මෙයාලට ඊළඟට ප්‍රධානම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තමයි ඩ්‍රයිවර්ස්ලා හොයාගන්න එක. ඉතින් ලෙමාන්ස් තරගයකට ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක් ඕනි. ඒක නිසා හෙන්රික් මෝටර්ස්පෝර්ට්ලා මේකට අඬ ගහන්නේ එසේ මෙසේ කට්ටියට නෙමෙයි. රේසින් වලින් රිටයර් වෙච්ච හැබැයි ලෝකෙම දන්න රේසින් ලෙජන්ඩ්ස්ලා ටිකකට තමයි මෙයාලා මුලින්ම අඬ ගහන්නේ. ඉතින් මෙයාලා මුලින්ම අඬ ගහන්නේ ලෙමාන්ස් ලෝක ශූරතාවය දෙපාරක් දිනපු මයික් රොකෙන්ෆිලට. මේ ඇත්තටම ඉන්නේ එයා හොඳේ. ඒ වගේම මෙයා නර්බර්ග්රින් ශූරතාවය දිනලා තියෙන ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන වෙල් ක්වොලිෆයිඩ් ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් අපේ රික් හෙන්රික්ස්ගේ ආරාධනයත් එක්ක මයික් මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් සතුටින් බාරගත්තා කියලා එයාම මේ ඩොකියුමෙන්ටරි එකේ අපිට කියනවා. ඒකත් එක්ක මයික් මෙයාලගේ ප්‍රොජෙක්ට් එකේ පළවෙනි ටෙස්ට් ඩ්‍රයිව් එක මේ විදියට සිමියුලේටර් එකක් එලවලා එක්ස්පීරියන්ස් කරනවා. ඉතින් ලෙමාන්ස් ට්‍රැක් එකේ ඇස් වහන් යන්න පුළුවන් මයික්ට මේ කැමරා එකේ තියෙන හැන්ඩලින් ප්‍රශ්න ඔක්කොම නෝට් වෙනවා. මොකද ඇමරිකන් මසල් කාර් සාමාන්‍ය ස්පෝර්ට් කාර් වලට වඩා දිගින් පළලින් වගේම බරින් ටිකක් වැඩි. ඒක නිසා මෙයාලට ඒ අඩුපාඩු හදාගන්න ප්‍රොජෙක්ට් එක ආපහු රීඩිසයින් කරන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක සති ගානක මහන්සියකින් පස්සේ මයික්ගේ උදව්වත් ඇතුව මෙයාලා පළවෙනි ටෙස්ට් කාර් එක මේ විදිහට හදලා ඉවර කරනවා. ඊට පස්සේ මෙයාලා පළවෙනි ටෙස්ට් ඩ්‍රයිව් එක කරන්න වර්ජිනියා වල තියෙන රේස් වේ එකට යනවා. එතකොට මේ තරගයට හරියටම තියෙන්නේ තව දවස් 249යි. මෙතනදී මයික් මෙයාලගේ පළවෙනි ටෙස්ට් ඩ්‍රයිව් එක මේ විදිහට සිද්ධ කරනවා. එතකොට තමයි පළවෙනි පාර්ට් මෙයාලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මෙතනදී ඉතින් මෙයාලගේ වාහනේ සිස්ටම් ෆෝල්ට් එකක් ඇවිල්ලා එන්ජින් එක ඩැමේජ් වෙනවා. ඒක නිසා මෙයාලා ආපහු කායක ගරාජ් එකට ගෙනල්ලා අදාළ වැරද්ද අඳුනගෙන ඒක හදලා ආපහු ට්‍රැක් එකට දානවා. ඊට පස්සේ තමයි මෙයාලා තවත් අමාරුම පරීක්ෂණයකට මුහුණ දෙන්නේ. ඒක තමයි වෙට් ඩ්‍රයිව් ටෙස්ට් එක. මොකද නැස්කාර් කවදාක්වත් වැස්සේ පදින්නේ නැහැ. ඒක නිසා මෙයාලා මේ වෙනුවෙන්ම ස්පෙෂල් වෙට් ටයර්ස් පවා ඩිසයින් කරනවා. හැබැයි අපේ ඩ්‍රයිවර් මයික් මේ කාර් එක ගොඩක් සාර්ථකව වෙට් එන්වයරන්මන්ට් එකක ඩ්‍රයිව් කරලා මෙයාලට අවශ්‍ය පැමිණියට මේ ටෙස්ට් එක පාස් කරලා දෙනවා. මේක ඇත්තටම හරියටම රේස් එකට දවස් 200ක් තියෙද්දී මෙයාලා ලැබපු පට්ටම ඇචීව්මන්ට් එකක්. ඊට පස්සේ මෙයාලා මේ රේස් එකට අවශ්‍ය සෙකන්ඩ් ඩ්‍රයිවර් විදියට ජිමි ජෝන්ස්ව කැඳවනවා. මෙයා 7 පාරක් නැස්කා ලෝක ශූරතාවයේ දිනපු ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් මේ ඉන්නේ ඇත්තටම එයා. ඒ වගේම මෙයා තර්ඩ් ඩ්‍රයිවර් විදියට අරගන්නේ 2009 දී F1 චැම්පියන් වෙච්ච ජේසන් බටන්ව. මොකද මෙයාලා දැන් රේසින් වලින් රිටයර් වුණාට මෙයා දැන් රේසින් වලින් රිටයර් වුණත් මෙයාට ලිමාන්ස් රේස් එක පදින ආසාවක් තියෙනවා. මේකත් එක්ක ජේසන් බටන් මේ අභියෝගය හරිම ආසාවෙන් බාර අරගෙන තියෙනවා. ඊට පස්සේ හරියටම රේස් එකට දවස් 130ක් තියලා මෙයාලා පැය 12 ටෙස්ට් ඩ්‍රයිව් එක කරන්න පටන් ගන්නවා. මෙතනදී ප්‍රධාන ගැටලුව එන්නේ ජේසන්ට. මොකද මෙයා F1 ඩ්‍රයිවර් කෙනෙක් නිසා මෙයාගේ ඩ්‍රයිවිං හරියට ගලප ගන්න අමාරුයි. මොකද මෙයා ගොඩක් වේලාසන බ්‍රේක් ගහන හින්දා. මේකත් එක්ක මෙයාලට ජේසන්ට ස්පෙෂල් ට්‍රේනින් එකක් පවා දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙයාලගේ පිට් ක්‍රූ එකේ ට්‍රේනින් එක. මෙතනදී මෙයාලට සම්පූර්ණයෙන්ම අලුත් ඩ්‍රිල් එකක් තමයි පුරුදු වෙන්න වෙන්නේ. ඒ වගේම පිට් ස්ටොප් 40කට ලෑස්ති වෙන්නත් සිද්ධ වෙනවා. ඒක නිසා පිට් ක්‍රූ එක තමන්ගේ උපරිම එෆෝට් එක මේක වෙනුවෙන් දෙනවා. ඊළඟට අපිට පෙන්නනවා මෙයාලා ලිමාන්ස් රේස් එකට දාන්න එයාලගේ කැමරා එකට අලුත්ම ලිවරි එකක් ගහලා ඒක ආපහු රීඩිසයින් කරනවා. ඒ වගේම මේක ලොන්ච් ඉවෙන්ට් එකේදී මේ පට්ට බ්ලූ කලර් එක නිසා මේ කැමරා එක හැමෝගෙම හිත දිනා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා එයාලා කාර් එක 24 hour ටෙස්ට් එකට දානවා. මෙතනදී පළවෙනි පැය 18 කාර් එක කිසිම ගැටලුවක් නැතුව දුවනවා. හැබැයි අන්තිම පැය 6ේදී කාර් එකේ ෆ්ලෝ බෝඩ් එක ගිනි ගන්න පටන් ගන්න නිසා මෙයාලා වාහනේ නවත්තලා ආපහු මේක චෙක් කරන්න පටන් ගන්නවා. මෙතනදී කාර් එක ආපහු ගරාජ් එකට ගෙනල්ලා මේක නට් එකක් නෑර ගලවලා වාහනේ චෙක් කරන්න පටන් ගත්තාම තමයි මෙයාලටත් වෙලා තියෙන දේ තේරෙන්නේ. මොකද මෙතනදී මෙයාලගේ වයරින් එක තමයි ෂෝට් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක මෙයාලා මේ වාහනේ টොප් ටු බොටම් ගලවලා ආපහු වයරින් එක රීඩිසයින් කරන්න තීරණය කරනවා. කොමාරි මෙයාලා පැය කීපයක් ඇතුළත අලුත් කාර් එක හදලා ආපහු ටෙස්ට් එකට දාලා පැය 24 ඩ්‍රයිව් ටෙස්ට් එක කම්ප්ලීට් කරනවා. හැබැයි මේකෙන් පස්සේ සැටිස්ෆයි වුණේ නැති හෙන්රික් මෝටර්ස්පෝර්ට් එක කාර් එක ආපහු බිල්ඩ් කරලා ටියුන් කරලා ලිමාන්ස් වලට දවස් 53ක් තියේදී නැවතත් ෆයිනල් ටෙස්ට් එක කරන්න ඩිසයිඩ් කරනවා. මෙතනදී මෙයාලා පිට් ස්ටොප් 40ක් එක්ක සාර්ථකව මේ ටෙස්ට් එක කම්ප්ලීට් කරනවා. ඒකත් එක්ක මෙයාලා ඔෆිෂියලි ලිමාන්ස් රේස් එක පදිනවයි කියලා මෙතනදී අනවුන්ස් කරනවා. ඒකත් එක්ක හරියටම රේස් එකට දවස් 8ක් තියලා මෙයාලා ප්‍රංශයේ ලිමාන්ස් වලට පිටත් වෙනවා. මෙතනදී මෙයාලගේ කාර් එක ගෙනාවට පස්සේ ඒක නගරේ වැසියන්ට ප්‍රදර්ශනය කරන්න ලිමාන්ස් නගරයේ මැදට අරයි යනවා. මේක ඇත්තටම මේ රේස් එකේ එක පාර්ට් එකක්. ඒ වගේම මෙතනදී ගරාජ් 56 ටීම් එකට ලොකු පිළිගැනීමක් වගේම ගෞරවයක් හම්බ වෙනවා. දැන් තමයි මෙයාලගේ ක්වොලිෆයිඩ් රවුන්ඩ් එක පදින්න පටන් ගන්නෙ. ඉතින් මේ රේස් එක ඇත්තටම පදින්නේ මයික්. මොකද එයාට තමයි ලිමාන්ස් වල වැඩිම පළපුරුද්ද තියෙන්නේ. මෙතනදී කවුරුත් හිතන්නේ නැති විදියට මයික් මේ කාර් එක හොඳට ඩ්‍රයිව් කරන නිසා හැමෝගෙම අවධානය දිනා ගන්න මේ ගරාජ් 56 එකේ කැමරාවකට පුළුවන් වෙනවා.
ඒ වගේම මෙයාලට ලැප් රෙකෝඩ් එකකුත් කියලා ක්වොලිෆයිඩ් වෙන්න chance එකකුත් ලැබෙනවා. ඊට පස්සේ මෙයාලට මුණ දෙන්න තියෙන අභියෝගය තමයි pit stop challenge එක. මේක ඇත්තටම පොඩි championship එකක්. අඩුම කාලයකින් මේක complete කරන team එක මෙතනදී දිනනවා. ඉතින් ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. හෙන්රික් මෝටර්ස්පෝර්ට් ලා මේ championship එක දිනනවා. මේක ඇත්තටම world record එකක්. ඒ වගේම පිටස්තර කණ්ඩායමක් ඇවිල්ලා මේ කරපු වැඩේ මුළු ලෝකේ පුරාම viral යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අපිත් පුන පුනා බලන් හිටපු ලිමාන්ස් රේස් එකේ සමාරම්භක දවස. ඉතින් මෙතනදී දකින්න ලැබිච්ච විශේෂම දේ තමයි ජීවිතේටවත් ලිමාන්ස් රේස් එකක් බලන්න ආපු නැති මිනිස්සු මේ ඇමරිකන් මසල් කායක නිසා මේ රේස් එක බලන්න ඇවිල්ලා. ඒ වගේම මෙතනින් අති බහුතරයක් අපේ ලෙජෙන්ඩරි ඩ්‍රයිවර්ස් ලගේ හොඳම ෆෑන්ස්ලා වගේම මසල් කාලවස්ලා. අභියෝග වලින් ගේම ඉල්ලන නිසා ඇමරිකාව කොච්චර සාර්ථකත්වයක් ලැබුවද කියලා ඔයාලට තරගයේ ආරම්භයේදීම හිතා ගන්න පුළුවන් නේ. ඒකත් එක්ක මෙයාලා මේ රේස් එක ගොඩක් උණුසුම් විදියට පටන් ගන්නවා. මෙතනදී පළවෙනි ඩ්‍රයිවර් විදියට මයික් රොකෙන්ෆිල්ලර් මෙයාලා මෙතනදී දාලා තියෙනවා. මොකද එයාට තමයි මෙතනදී හොඳ ආරම්භයක් අරන් දෙන්න පුළුවන්. ඉතින් කිව්වා වගේම මයික් මෙයාලට ගොඩක් හොඳ ආරම්භයක් අරන් දෙනවා. ඒ වගේම ලිමාන්ස් ඔඩියන්ස් එක පිස්සු වට්ටපු දේ තමයි මේ කැමරා එකේ එන V8 සවුන්ඩ් එක. ඒක ඇත්තටම ඔයාලත් අහන්න ඕනේ දෙයක්. ඒ තවාසනාවට මේ රිවිව් එක ඇතුළේදී මට ඒක අහන්න දෙන්න විදිහක් නෑ. මෙතනදී මයික් සාර්ථකව එයාගේ ඩ්‍රයිවර්ෂිප් එක ඉවර කළා කායක දෙන්නේ ජේසන් බටන්ට. ඉතින් මෙයා තමයි මේ ටීම් එකේ ඉන්න වේගවත්ම ඩ්‍රයිවර්. ඒක නිසා මෙයා මෙතනදී ගොඩක් ලොකු ලීඩ් එකක් මේ කැමරා එකට අරන් දෙනවා. ඊට පස්සේ රාත්‍රිය උදා වෙන හින්දා ජේසන් කායක පිට් කළා ඩ්‍රයිවර් චේන්ජ් එක කළා ජිමි ජොන්සන්ට කායක බාර දෙනවා. මෙතනදී තමයි ජිමි එයාගේ ජීවිතේ තිබිච්ච ලොකුම අභියෝගයට මුහුණ දෙන්න පටන් ගන්නෙ. මොකද ජිමි කවදාක්වත් බැස්සේ රේස් කාර් පැදලා නැහැ. මොකද මෙයා නැස්කාර් ඩ්‍රයිවර් කෙනෙක් නේ. ඒ වගේම ජිමි එයාගේ ජීවිතයේ පළවෙනි පාර්ට්ට මේ අභියෝගයේ කරට අරගෙන කායක හප්ප ගන්න නැතුව පරිස්සමෙන් බේරගෙන ගොඩක් සාර්ථකව එයාගේ තරඟේ ඉවර කළා කායක ආපහු පිට් එකට බාර දෙනවා. ඊට පස්සේ කායක ආපහු අතට ගන්නේ මයික්. මෙතනදී නයිට් ඩ්‍රයිව් එක ගොඩක් සාර්ථකව මෙයා සිද්ධ කරනවා. ඉතින් ලෙමාන්ස් වල ගොඩක් අත්දැකීම් තිබිච්ච මයික් නිසා මේ කැමරාව එක ඩ්‍රයිව් කරන දිහා මිනිස්සු නිදිමරාගෙන බලන් ඉන්නවා. මේකත් එක්ක පහවදා උදේවරුවේදී කායක ආපහු අලුත් ඩ්‍රයිවර්ට බාර දෙනවා. මේකත් එක්ක අනේ ඩ්‍රයිවර් කායක අතට ගත්තාම තමයි මෙයාට නෝට් වෙන්නේ කායකේ බ්‍රේක් බයින්ඩ් වෙලයි කියලා. ඒකත් එක්ක මෙයාලා ඩ්‍රයිවර් කායක ඇතුලේ ඉඳද්දිම කායකේ බ්‍රේක් රිප්ලේස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාලා ආපහු කායක ට්‍රැක් එකට දාද්දී මෙයාලට තවත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙතනදී මේ කායකේ ගියර් බොක්ස් එක ඩැමේජ් වෙනවා. ඒක නිසා කායක සෙකන්ඩ් ගියර් එකේම හිර වෙලා තියෙනවා. වැඩේ කියන්නේ මෙයාලට ලැප් එකක් මැද්දේදී පිට් කළොත් මේ තරගෙන් අන්තිම කාල සීමාව නිසා මෙයාලට තරගෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ජිමි කොහොම හරි සෙකන්ඩ් ගියර් එකේ තියාගෙන කායක සම්පූර්ණ වටයක් කම්ප්ලීට් කරලා පිට් එකට අරන් එනවා. ඉතින් මේ සිද්ධිය දිහා හැමෝම SP නොහෙලා බලන් ඉඳද්දී ගරාජ් 56 ටීම් එක මේ කායකේ ට්‍රාන්ස්මිෂන් එක සම්පූර්ණයෙන්ම ගලවලා විනාඩි කිහිපයක් ඇතුළත ආපහු අලුත් එකක් හයි කරලත් දෙනවා. මෙතනදී මෙයාලා කායක ජිමීට පදින්න දෙනවා. මොකද ජිමි කවදාක්වත් ලිමාන්ස් රේස් එකක් අවසන් කළා නැති නිසා. මේකත් එක්ක මෙයාලා අති සාර්ථකව 31 වෙනියට මේ තරඟේ ඉවර කළා අවුරුදු 50ක් පුරාට වැලිලලා තිබිච්ච ඇමරිකන් සීනේ හැබෑවක් කළා පෙන්නනවා. ඒ වගේම ලිමාන්ස් වල 100 වෙනි සංවත්සරයේ දවසේ සිද්ධ වෙච්ච මේ දේ රේසින් ලෝකයේ රන් අකුරෙන් ලියවෙනවා. ඉතින් ලෝකයක් පිස්සුවට්ටපු ඇමරිකන් කා කල්චර් එකේ ෂෙවලට් කැමරෝ එකක් මසල් කා කියන්නේ ඔටෝමොබයිල් ලෝකයේ ලෙජෙන්ඩරි අයිකන් එකක් කියලා මේ විදිහට ඔප්පු කළා. එහෙනම් මේකත් එක්ක අදගෙන ආපු මේ ඩොකියුමන්ටරි මූවි එක මේ විදිහට ඉවර වෙනවා. එහෙනම් ඊළඟ මූවි එකකින් ඔයාලව ඉක්මනටම හම්බෙන්න එන්නම්. හැමෝටම සුබ දවසක්.